සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඔන්න ඉතින් සුපිරි anime series එකක් වන දණ්ඩඩන් season 1 පළවෙනි episode එක මගේ අලුත් channel එකේ දාලා තියෙනවා. ඒකත් බලන්න link එක description එකේ දාන්නම්. අද අරගෙන ආවේ Naruto series එකේ episode 161. එහෙනම් වැඩි කතා නැතුව යමු Naruto series එකේ 161 වෙනි episode එක බලන්න. ඔන්න ඉතින් කතාව පටන් ගන්නේ කෝනාහ විලේජ් එකට ටිකක් දුරින් කඳුකර ප්‍රදේශයක. එතන ඉන්නවා දෙන්නෙක්. ඒ එක්කෙනෙක්ගේ නම තමයි මොන්ඩයි. අනෙක් කෙනාගේ නම පෝචෝ. මෙයාලා කියනවා මේ මේයුම දුකර වෙයි කියලා. මොකද මෙයාලගේ ප්ලෑන් එක තමයි කෝනාහ ගම්මානයට ගිහින් රහස් තොරතුරු හොරකම් කරන එකයි. මේ දෙන්න කතා වෙනවා අපි සාර්ථක වුණොත් අපි ප්‍රසිද්ධ වෙයි අපේ ගමට කීර්තියක් ලැබෙයි කියලා. මේ දෙන්න ගමට රින්ගන්න විදිහක් හොය ඉද්දී ගයි සෙන්සෙයි රොක්ලි ගමෙන් මිෂන් එකකට යන්න පිටත් වෙනවා දකිනවා. මේක දැකලා මේ හොරු දෙන්නා ගයි සෙන්සේ වගේ සහ රොක්ලි වගේ වෙස්වලා ගන්නවා. හැබැයි වෙස්වලා ගත්තට පස්සේ මොන්ඩායිගේ ඇහිබැම අමුතුයි. දත් ටිකත් අමුතුයි. පෝචෝ ගොඩක් මහතයි. මෙයාලා හිතනවා මෙයාලාගේ වෙස්වලා ගැනීම සම්පූර්ණයි කියලා. ඒ වුණාට මේ අය ගායි සහ රොක්ලි ගාවින්වත් කියන්න බෑ. දැන් මෙයාලා කෝනාහ ගේට්ටුව ගාවට ඇවිත් ගම ඇතුළට යනවා. හොකාගේ ගෙදර හොයාගෙන. මේ අය ගමේ ඇවිදන් යද්දී මේ අයට කකාසිව හම්බෙනවා. ව්‍යාජ ගයි ඇවිල්ලා කියනවා හායි මම ගයි කියලා. ඒ වෙලාවේ කකාචි කියනවා ගයි සහ රොක්ලි නේද? මට පේන්න පොඩි වෙනසක් තියෙනවා වගේ කියලා. කොහොම හරි කකාචි එකපාරටම අඳුරගන්නවා මේ ඉන්නේ ඇත්ත අය නෙවෙයි කියලා. මේ දෙන්නම රොක්ලි සහ ගයි සෙන්සේ ළඟින්වත් තියන්න බෑ. කකාචි දන්නවා ගයි කවදාවත් මේ වගේ හැසිරෙන්නේ නැහැ කියලා. හැබැයි පුදුම කියන්නේ කකාචි මේ ගැන හොකාගේට වාර්තා කරාම සුනාඩේ කියනවා කමක් නැහැ. එයාලට ඇතුළට එන්න දෙන්න. එයාලව එලවන්න එපා කියලා. සුනාඩේට ඕනේ මේ මෝඩයෝ දෙන්න මොකද කරන්න කියලා බලලා පොඩි විනෝදයක් ගන්න. දැන් තමයි කතාවේ හොඳම හරිය පටන් ගන්න. මේ වංචාකාරයෝ දෙන්න හිතාගෙන ඉන්නේ එයාලව කාටවත් අහුුනේ නෑ කියලා. දැන් රහසේ හොරකම් කරන්න පුළුවන් කියලා. මේ අය ගමේ අයගෙන් හොකාගේ ගෙදර තියෙන්නේ කොහෙද කිය අහන ගමන් පාරේ යද්දී මෙයාලට මුණ ගැහෙනවා අපේ නරුටෝ. අපි දන්නවා නරුටෝ කියන්නේ හිත හොඳ වුණාට සමහර වෙලාවට දේවල් තේරුම් ගන්න පොඩ්ඩක් කල් යන කෙනෙක්නේ. ඒ කියන්නේ නරුටෝ මෝඩයා කියලා අපි හැමෝම දන්නවනේ. නරුටෝ මේ දෙන්නව දැක්ක ගමන් හිතන්නේ අම්මට හුදු මේ අපේ ගයි සෙන්සේ රොක්ලි නේද කියලා. ඇත්තටම ගමේ පොඩි ළමයි පවා දන්නවා මේ ඉන්නේ ඇත්ත ගයි සහ රොක්ලි නෙවෙයි හොරු කියලා. ඒත් නරුටෝ මේ දෙන්නට රැවටෙනවා. නරුටෝ දුවගෙන ගිහින් කියනවා ගයි සෙන්සේ මට සමා වෙන්න අද විතරක් මට ඔයාලා එක්ක පුහුණු වෙන්න අවස්ථාවක් දෙන්න. නරුටෝට ඕනේ එයාලගේ තායි ජුට්සු ඉගෙන ගන්නයි. මේ ව්‍යාජ ගයි සහ ලී බය වෙනවා. මොකද එයාලා නින්ජලා නෙවෙයිනේ. එයාලා සටන් කරන්න දන්නේ නැහැ. ඒ නිසා ව්‍යාජ ගායි කියනවා බෑ අපේ පුහුණුවීම් ගොඩාක් දරුණු. ඔයාට ඒවා කරන්න බෑ කියලා මග අරින්න බලනවා. ඒත් නරුටෝ අත අරින්නේ නැහැ. නරුටෝ සෙක්සි ජුට්සු එක කරලා මෙයාලව වට කරගන්නවා. අනේ මාව ගන්නකෝ කියලා නරුටෝ කියනවා. අන්තිමේදී ව්‍යාජ ගායි මෙයාලව දැකලා කියනවා හරි අපි උඹව ගන්නම් කියලා. හැබැයි මේ දෙන්න කතා වෙනවා අපි මුගෙන් බේරෙන්න මොකක් හරි බොරු පුහුණුවක් දීලා මාරු වෙමු කියලා. ඊට පස්සේ මේ හොරු දෙන්නා නරුටෝ එක්කගෙන යනවා කුඹුරු යායක් ගාවට. ඇත්තටම මෙතන වෙන්නේ මේකයි. ගමේ අනිත් නින්ජලා ඔක්කොම බලාගෙන ඉන්නේ. එයාලා හිතාමතාම මේ හොරු දෙන්නව ගමේ බර වැඩවලට යොදවනවා. ටෙන් ඇවිත් කියනවා ගයි සෙන්සේ ඔයා පොරොන්දු වුණා නේද අද මේ කුඹුරේ වැඩවලට උදව් වෙනවා කියලා. මේක අහලා ව්‍යාජ ගයිට කරන්න දෙයක් නැහැ. එයා ඔව් කියනවා. දැන් නරුටෝ හිතන්නේ මේක මාරම ට්‍රේනින් එකක් කියලා. වාව් මුළු ඇඟම පාවිච්චි කරලා වී හිටවන එක මස් පිඩු වලට හොඳයි කියලා නරුටෝ වැඩ පටන් ගන්නවා. නරුටෝ මාර ස්පීඩ් එකෙන් වැඩ කරනවා. ඒත් අර හොරු දෙන්නට මේක මාරවදයක්. එයාලට ඕනේ තොරතුරු හොරකම් කරන්න මිසක් මඩේ බැහැලා කුඹුරු කොටන්න නෙවෙයි. එතනදී ගොවියෙක් ඇවිත් කියනවා පරිස්සම් වෙන්න මේකේ පියාඹන කූඩැල්ලෝ ඉන්නවා කියලා. ව්‍යාජලී බය වෙලා කෑ ගහනවා. හොරගේ කූඩැල්ලෙක් කාලා ලේ සේරම බොනවා. නරුටෝ අහනවා ඇයි මේ කෑ ගහන්න කියලා. ව්‍යාජ ගයි කියනවා මේකත් පුහුණුවේ කොටසක්. කෑ ගැහුවම පෙනහළු ශක්තිමත් වෙනවා කියලා බොරු කියනවා. කුඹුරේ වැඩ වුණාම නරුටෝට තාම මහන්සි නැහැ. එයා ඊළඟ පුහුණුව ඉල්ලනවා. ඊට පස්සේ මේ දෙන්නට සිද්ධ වෙනවා ගොවිපලේ තියෙන ජරාව ටික සුද්ධ කරලා දාන්න. ඒ සීන් එක කට් කරපුවාම මෙයාලා මූණ හොදන්න යද්දී සකුරව හම්බෙනවා. සකුරා දන්නවා මේ ඉන්නේ හොරු කියලා. සකුරා කියනවා ගයි සෙන්සෙට හොකාගේ තුමියගේ රෙදි ටික
හුළඟට ගහගෙන ගිහින් කන්දක් උඩ හිර වෙලා තියෙනවා. ඒ ටික අරන් දෙන්නකෝ කියලා කියනවා. මෙතන නරුටෝ ඉන්න නිසා ව්‍යාජ ගයිට බෑ කියන්න බෑ. මෙයාලා ඒ කන්ද දිගේ බඩගාගෙනම උඩට යන්න ඕනේ. හැබැයි අපි දන්නවා නින්ජලාට සාමාන්‍යයෙන් චක්‍ර පාවිච්චි කරලා කඳු නගිනවනේ. ඒත් මේ හොරුන්ට චක්‍ර පාවිච්චි කරන්න බෑ. ඉතින් මෙයාලා නිකන් මිනිස්සු වගේ අමාරුවෙන් එල්ලි එල්ලි යනවා. නරුටෝ අහනවා ඇයි ගයි සෙන්සේ චක්‍ර පාවිච්චි කරන්නේ නැත්තේ කියලා. ව්‍යාජ ගයි කියනවා අපි මේ ඇගිලිවල මස්පිඩු පුහුණු කරනවා. ඒකයි නිකන් නගින්න කියලා. නරුටෝ කියනවා ෂා නියමයි මමත් එහෙම කරන්නම් කියලා. නරුටෝත් චක්‍ර නැතුව නගිනවා. කොහොම හරි උඩට ගිහින් ඒකත් අරගන්නවා. ඊට පස්සේ තවත් ප්‍රශ්නයක්. සුනාඩේ එතනට ඇවිත් එයා කියනවා මගේ සහකරුට හොඳටම අසනීපයි. එයාට උණ හැදිලා ඔයාලා මෙයාව බලාගන්න ඕනේ කියලා කියනවා. මේ ලෙඩ වෙච්ච සහකරු තමයි සුනාඩේගේ කැඳවීම් සතා වෙන කච්චූයු කියන යෝධ හම්බෙල්ලා. හැබැයි මේ හොරු දෙන්න දන්නේ නෑ මේ මොකක්ද කියලා. එයාලට පේන්නේ ලොකු ගුලියක් වගේ දෙයක්. මේකේ සෙම ගලගල තියෙන්නේ. සුනාඩේ මෙයාට කියනවා මේ යෝධ සතාගේ උණ බලන්න සාත්තු කරන්න කියලා. ව්‍යාජ ගයි සෙන්සේ සහලී බයෙන් ගැහි ගැහි මේ යෝධ සතාට සාත්තු කරනවා. එකපාරටම මේ සතා කිව්සුමක් යවනවා. ඒකෙන් මුළු ඇඟෙම සෙමෙන් නෑවෙනවා. නරුටෝ මේ දිහා බලාගෙන කියනවා මේක තමයි නියම පුහුණුව කියලා. දැන් මේ හොරු දෙන්න හොඳටම හෙම්බත් වෙලා ඉන්නේ. කුඹුරු වැඩ කරලා කඳු නැගලා හම්බෙල්ලන්ට සාත්තු කරලා එයාලටම එපා වෙලා මෙයාලා තීරණය කරනවා අපි මේ කෝනාහ ගමේ තොරතුරු එපා අපි පැනලා යමු කියලා. මෙයාලා පැනලා දුවගෙන යද්දී එකපාරටම මෙහෙයුම ඉවර කරලා ගමට එන ගමන් ඉන්න ඇත්තම ගයි සෙන්සි සහ රොක්ලීව මූණට මූණ හම්බෙනවා. ව්‍යාජ අය අහනවා උඹලා කවුද ඇයි අපේ විදිහට ඇඳගෙන ඉන්න කියලා. ඇත්ත ගයි සෙන්සි සහලී මේක දැක්කම කේන්ති ගන්නවා නෙවෙයි. එයාලා හිතන්නේ මේක මෙයාලට අභියෝගයක් කියලා. ව්‍යාජ අය තරහ වෙලා කෑ ගහගෙන ඇත්ත අයගේ ඇඟට බයිනවා. ඒ වෙලාවේ ඇත්ත ගයි සහ ලී එයාලගේ සුපිරි තාක්ෂණය පාවිච්චි කරලා පයින් පාරක් ගහනවා ව්‍යාජ මොණ්ඩායි සහ ඕචා දෙන්නම ගමෙන් එහාට විසික්තලා යන්නම. මේ සිද්ධිය වෙනකම්ම නරුටෝ හිටියේ වෙනම පැත්තක. සද්දේ ඇහිලා නරුටෝ දුවගෙන එනවා එතනට. එතකොට එතන ඉන්නේ ඇත්ත ගයි සෙන්සේ. නරුටෝ තාමත් හිතාගෙන ඉන්නේ එයා මුළු දවසම පුහුණු වුණේ ඇත්ත අය එක්ක කියලා. ඊට පස්සේ නරුටෝ ගයි සෙන්සේ ගාවට ගිහින් කියනවා ස්තුතියි සෙන්සේ අද පුහුණුව මරු කියලා. අන්තිමේදී සිසුනේ සහ සුනාඩේ කතා වෙනවා ඒ හොරු දෙන්න අපේ වැඩ ටික සේරම කරලා දුන්නා. කච්චිවියට සාත්තු කරා කුඹුරු වැඩ ටිකත් කරා. ඒ නිසා එයාලට යන්න දුන්න එක හොඳයි කියලා. මෙතනින් මේ එපිසෝඩ් එක ඉවර වෙනවා. එහෙනම් අපි ඊළඟ එපිසෝඩ් එකෙන් හම්බ වෙමු. channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් මම අදට ගිහින් එන්නම්.